SSCL කියලා කියන්නේ ඉස්තර ඔයාලා සමහරට අහලා ඇති NBT කියලා ටැක්ස් එකක් තිබ්බා. එතකොට මේ ටැක්ස් එකේ රීප්ලේස්මන්ට් එක විදිහට එහෙම නැත්නම් මේ ටැක්ස් එකම වෙනස් කිරීමක් වගේ තමයි 2022 ඉඳලා මේ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද හඳුන්වලා දෙන්නේ. එතකොට SSCL එක මුලින්ම පටන් ගන්න කියන්නේ ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්නේ 2022 අංක 25 දරන Social Security Contribution Levy Act එකෙන්. එතකොට මේක මුලින්ම ඉෆෙක්ට් වෙන්නේ 2022 ඔක්තෝබර් 1 වෙනිදා ඉඳලා. ඊට පස්සේ මේ වෙනකම් මේකට සබ්සික්වෙන්ට්ලි ඇමෙන්ඩ්මන්ට්ස් 3ක් සිද්ධ වෙලා තියෙනවා. එතකොට මෙතන මම දාලා තියෙනවා taxable person කෙනෙක්. එතකොට ඔයාලා SSCL Act එකට ගියොත් 2022 අංක 25 කියන SSCL Act එකේ දෙවන වගන්තියට ගියොත් එතන පැහැදිලි කරලා දීලා තියෙනවා කවුද මේ taxable person කෙනෙක් කියන්නේ කියලා. එතකොට මෙතනදි කියන්නේ ඔයාලා දැන් අපේ වැට් සෙෂන් එකේ හිටපු කවුරු හරි ඉන්නවා නම් මේක දැනටම තේරෙනවා ඇති මොකද්ද මේ කියන්නේ කියලා. එතකොට කවුරු හරි පුද්ගලයෙක් ඉම්පෝර්ට් කරනවා නම් ආටිකල් එකක්, ඒ කියන්නේ ආටිකල් එකක් කියලා සරලව අදහස් කරන්නේ ගුඩ් එකක්, භාණ්ඩයක් කියන එක. භාණ්ඩයක් ඉම්පෝර්ට් කරනවා නම් එයාගේ ලයබල් ටර්න්ಓවර් එක වෙන්නේ, එහෙම නැත්නම් එයාගේ ටර්න්ಓවර් එක වෙන්නේ මෙන්න මේ කියන වැට් බේසිස් එක. එතකොට අපි වැට් එකේදී කතා කරා ඉම්පෝර්ට් එකක එහෙම නැත්නම් දැන් මෙතන දන්නේ නැති කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් අපි VAT එහෙම නැත්නම් ඉම්පෝර්ට් එකක ටර්න්ಓවර් එක ඉම්පෝර්ට් එකක වැලියු එක අපි කැල්කියුලේට් කරන්නේ CFI වැලියු එකට 10% ඇඩ් කරනවා CFI වැලියු එකෙන්. ඒකට කස්ටම් ඩියුටි, සෙස්, PAL, එක්සර්සයිස් ඩියුටි ඔය කියන ඔක්කොගේම එකතුව තමයි අපි ඉම්පෝර්ට් එකක වැලියු එක කියලා රෙකග්නයිස් කරන්නේ. එතකොට මැනුෆැක්චරර් කෙනෙක් ඉන්නවා නම් මැනුෆැක්චරර්ගේ ටර්න්ಓවර් එකක් කැල්කියුලේට් කරන්නේ අපි හිතන්නකෝ දැන් මම පොලිතින් අයිටම්ස් හදලා සෙල් කරනවා. එතකොට මම මේ ක්වාටර් එකකට අදාළව ඉන්වොයිස් ඉෂුව කරනවනේ. අන්න ඒ ඉන්වොයිසස් වල වැලියු එක තමයි මගේ ටර්න්ಓවර් එක වෙන්නේ. එතකොට මෙතනදී අපි කන්සිඩර් කරන්නේ නැහැ මම ඉෂුව කරන ඉන්වොයිස් එකට. එහෙම නැත්නම් මම කරන සේල් එකට අදාළව ඒ ක්වාටර් එකේදීම කෑෂ් හම්බුණාද නැද්ද කියන එක. ඒ කියන්නේ ඇත්තටම මේ කැටගරි එකේදී manufacturer of any article කියන කැටගරි එකේදී turnover එක ගන්න අපි accrual basis එකට. එතකොට article කියන එක ගත්තම අපි සාමාන්‍ය භාණ්ඩයක් කියලා recognize කරගන්න දේවල් වලට අමතරව material එකක්, එහෙම නැත්නම් agricultural product එකක්, නැත්නම් horticultural product එකක් කියන මේ සියලුම දේවල් article එකක් කියලා consider කරලා තියෙනවා. එතකොට importer කෙනෙක් ගත්තත් මේ දේවල් එයා good එකක් import කරනවා වෙන්න පුළුවන්, material එකක් import කරනවා වෙන්න පුළුවන්, agricultural product එකක් import කරනවා වෙන්න පුළුවන්, horticultural product එකක් import කරනවා වෙන්න පුළුවන්. ඒ මොනවා import කරත් එතකොට එයා article කියන category එක, ඒ කියන්නේ article කියන definition එක ඇතුළත් වෙලා ඉන්නේ. මෙන්න මේ විදිහට exemptions ඔයාලට බලා ගන්න පුළුවන් first schedule එකෙන්. එතකොට first schedule එකේ කියනවා exempt turnover related to each category of taxable person listed under the first schedule to the act. එතකොට first schedule එක කෑලි 3කට කැඩෙනවා, කොටස් 3කට කැඩෙනවා. part 1A, part 1B, part 2. එතකොට part 1 එකේදී කියන්නේ exemptions under section 3 subsection 2A and B. එතකොට ඔයාලට දැන් කලින් අපි කතා කරපු taxable person කියන එක ස්ලයිඩ් එක මතක නම් මේ part first schedule එකේ part 1A එකේදී කතා කරන්නේ taxable persons ලාගේ A සහ B කියන persons ලා දෙන්නට අදාළ exemptions ගැන විතරයි. එතකොට A කියන්නේ importer of any article, B කියන්නේ manufacturer of any article. එතකොට ඔයාලා මෙන්න මේ part 1A එකට ගියොත් එතන තියන්නේ importer කෙනෙක් හෝ manufacturer කියන කෙනෙක්ට අදාළ exemptions විතරයි. ඊට පස්සේ part 1B එකේ කියනවා exemptions under section 3 subsection 2 part D. එතකොට D කියලා අපි කතා කරේ wholesale or retail sale. එහෙම නැත්නම් import and sale of any article කියන category එක. එතකොට ඒ වගේ එක්කෙනෙක්ට අදාළ exemptions තියෙන්නේ part 1B කියන. සමහර වෙලාවට මෙතනදී exempt වෙන item එකක්, ඒ කියන්නේ එක හා සමාන item එකක් මෙතනදී exempt වෙන්නත් පුළුවන්, නොවි තියෙන්නත් පුළුවන්. එතකොට ඔයාලා වෙන වෙනම තමන්ගේ ඒ supply එකේ ස්වභාවය අනුව ඒ අදාළ schedule එකට ගිහිල්ලා, එහෙම නැත්නම් තමන් මොන taxable person කියන category එකට අදාළ වෙන්නේ කියන එක බලලා මේ exemptions ටික ඔයාලා decide කරන්න ඕනේ.
ඊට පස්සේ first schedule එකේ part 2 එකට ගියාම එතන තියෙන සම්පූර්ණයෙන්ම exempted service. manufacturing category එකයි ඊට පස්සේ carpentry service category එක තියෙනවා wholesale and retail sale category එක තියෙනවා එතකොට එකම දේ වෙන්නේ වෙනස වෙන්නේ අපි අතනදි ගත්ත invoice value එක තියෙනවනේ ඒ invoice value එකට අදාළව SACL expense කරගත්ත amount එක මෙතනදී අපි අපේ sale value එක විදිහට recognize කරනවා එතකොට ඒ sale value එකට නැවත ඒ කියන්නේ ඒ sale value එකට අදාළ liable turnover එකෙන් නැවත 2.5ක් තමයි අපේ SSCL amount එක විදිහට payable විදිහට calculate වෙන්නේ. එතකොට ඔයාලට පේනවා ඇති මෙතන අපි expense කරගත් අවස්ථාවට වඩා මේ expense කරගත් අවස්ථාවට වඩා customerට charge කරලා කියන්නේ customerට pass කරලා අපි SSCL එක ගෙවනවා නම් එතනදී මේ SSCL amount එකේ පොඩි වැඩිවීමක් වෙනවා. අන්න ඒක තමයි change එක. ඒ වැඩිවීම වෙන්නේ අර කියන විදිහට අපි 2.25ට උඩින් නැවතත් 2.25ක් charge කරන නිසා තමයි මෙන්න මේ SSCL එකේ මේ වෙනස ඇති වෙන්නේ. section 17 එකේ තියෙනවා payment of levy. එතකොට දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ SSCL return එක අපි file කරන්නේ quarterly වුණාට SSCL payment එක අපි monthly basis එකෙන් තමයි කරන්නේ. එතකොට SSCL is payable on a self-assessment basis in 3 months installment per quarter. The due dates are as follows. එතකොට මේ quarter එකේදී quarter එකක් කියන්නේ මාස 3ක් consider වෙනවා. එතකොට මේ මාස 3ට අදාළව අපි installment 3ක් විදිහට අපේ SSCL එක pay කරලා තියෙන්න ඕනේ. Payment shall be made on or before 20th day of following month from the end of relevant month. SSCL payment for December 2025 due on 20th January 2025. ඒ කියන්නේ අදාළ මාස ඉවර වෙලා ඊළඟ මාසේ 20 වෙනි දවසට කලින් SSCL payment එක කරන්න ඕන. Once registered, levy should be paid irrespective of the turnover limit for registration. එතකොට ඔයාලා එකපාරක් register වුණාම SSCL එකට ඔයාලට ඊළඟ quarter එකේදී හරි ඊළඟ මාසෙදී හරි අපිට මේ threshold එක අඩුයි කියලා SSCL payment එක නොකර ඉන්න බෑ. අනිවාර්යෙන් ඔයාලගේ threshold එක revenue එක නැත්නම් turnover එක 0 වුණොත් ඇරෙන්න turnover එක nil වුණොත් ඇරෙන්න ඔයාලා ඒ තියෙන turnover එක base කරගෙන SSCL payment එක කරන්න ඕනේ. අපි මේ example එකේ ගත්ත December tax payment එක අපි හිතමු අපි කරේ ජනවාරි 25 කියලා. එතකොට අන්න ඒ ජනවාරි 25 කරපු payment එක consider වෙන්නේ ඔයා payment එක මාසයක් පරක්කු වෙලා කරා විදිහට. එතකොට දවස් 5ක් පරක්කු වුණාට ජනවාරි 20 පැනපු ගමන් එතනින් අදහස් කරන්නේ ඊළඟ මාසේ වාගේ tax එක ඊළඟ මාසය දක්වා default වුණා කියන එක. එතකොට ඒ මාසෙට අදාළව වාට ඒ payment එකට 10%ක penalty එකක් late payment penalty එකක් apply වෙනවා. ඒ වගේම ඒ default එක continue වෙන මාසයක් පතා ඔයාට තව additional 2% එකක් default amount එකට add වෙනවා. එතකොට මෙතනදී ඔයාට 10% plus total of 2 on default amount. ඒක default වෙලා තියෙන හැම මාසයක්ම අපි හිතමු මාස 5ක් විතර default වුණා කියලා ඉස්සරහට. එතකොට මේ හැම මාසෙකම additional 102 ගානේ මේ default amount එකට add වෙනවා. හැබැයි මොනම අවස්ථාවකදීවත් ඔයාගේ default වෙලා තියෙන tax එකෙන් 100% exceed කරන්න බෑ ඔයාගේ penalty එක. ඒ කියන්නේ ඔයාගේ default එකේ තියෙන tax එක රුපියල් 50000යි නම් මේ cumulative වෙලා හැදෙන amount එක ඒ කියන රුපියල් 50000 tax එක exceed කරන්න බෑ කියලා තමයි කියන්නේ. එතකොට maximum amount එක maximum penalty එක එක්ක ඔයාගේ tax එකේ default එකට වඩා අඩු වෙන්න ඕනේ. එහෙම නැත්නම් සමාන වෙන්න ඕනේ කියන එක තමයි මෙතනින් අදහස් කරන්නේ.
රිටර්න් ඇමෙන්ඩ්මන්ට් එකක් සබ්මිට් කරාට පස්සේ අනිවාර්යෙන් එක ෆලෝ අප් කරලා බලන්න ඕනේ මේ රිටර්න් එක ඇමෙන්ඩ් වෙලා. මොකද අපි සබ්මිට් කරපු පමණින් රිටර්න් එකක් ඇමෙන්ඩ් වෙන්නේ නැහැ. එපොදුරට රීජනල් ඔෆිස් එකකට රිටර්න් ඇමෙන්ඩ්මන්ට් එකක් සබ්මිට් කරොත් ඔයාලා අනිවාර්යෙන් එක ෆලෝ අප් කරලා බලන්න ඕනේ මේක ඇමෙන්ඩ් වෙලාද තියෙන්නේ කියලා. රිටර්න් එකක් ඇමෙන්ඩ් කරනකොට ඔයාලා රීජනල් ඔෆිස් එකට දුන්නත් CDMU එකට දුන්නත් ඔයාලා ඇඩ්‍රස් කරන්න ඕනේ Commissioner General of Inland Revenue CDMO or Regional Office එකට ඔයාලගේ මේන් ඇඩ්‍රස් එක මේන්ලි ඔයාලා ඇඩ්‍රස් කරන්න ඕනේ Commissioner General of Inland Revenue. ඒක CDMU එකේ කමිෂනර් වෙන්න පුළුවන්, රීජනල් ඔෆිස් එකේ කමිෂනර් වෙන්න පුළුවන්. In your company letterhead signed by the director. එතකොට ඔයාලගේ request letter එක අර මං ඉස්සෙල්ලා පෙන්නුවා වගේ director sign කරලා තියෙන්න ඕනේ. SL Tax Solution. Beyond the taxation.